තෙරුවන් සරණයි. අපි මේ දැන් ඉන්නේ ඊස්ට් මැලේසියාවේ නැත්නම් අපි කවුරුත් හඳුන්වන සභාවල කොට කිනබාහු කියන ලස්සන මනස්කාන්ත බොහොම සෞම්‍ය ඇඟට බොහොම හිතකර පරිසරයක් තියෙන දේශීය සංචාරකයන්ගේ වගේම විදේශීය සංචාරකයන්ගේ net සිත් දිනාගත් බොහොම ප්‍රසිද්ධ කොට කිනබාලු කියන මේ ප්‍රදේශයේ තියෙන මනස්කාන්ත කඳු පන්තියක මැදදී පිහිටා තිබෙන මිත්‍ර විලා කියන භාවනා මධ්‍යස්ථානයේ අත වශයෙන්ම අපි මේ භාවනා මධ්‍යස්ථානයේ ඒ ආලෝක ෆවුන්ඩේෂන් එකේ ගරු මැලේසියාවේ මහින්ද අම්රන් වහන්සේගේ ඒ වගේම බෞද්ධ ආගමට හිතෙත් මහා සංඝ රත්නයේ බොහොම හිතෙති බෞද්ධ කාන්තාවක් වන සුමිත්‍රා සොහොයුරියගේ ආරාධනය මත ඒ වගේම අපේ අස්කිරි මහා විහාරයේ යංගස්තන්නේ විහාරස්ථානයේ වැඩ ඉන්න ධම්මාලෝක හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පඬිත හාමුදුරුවොත් මමත් මේ ස්ථානයේ සතියේ පමණ භාවනා වැඩසටහනකට සම්බන්ධ වීම සඳහා අපි වාග්යවන්ත වුණා. ඇත්තටම මේ කොටකින බාලෝ කියලා කියන්නේ බොහොම සුන්දර මැලේසියාවේ තිබෙන ලස්සන ප්‍රදේශයක්. මේ පරිසරයේ දිහා බලපුවහම පේන භාවනාවට සුදුසු නිස්කලංක බොහොම මනස්කාන්ත මනස නිරන්තරයෙන් ඒකාග්‍ර වෙන පරිසරයක් තමයි ඇත්තටම මේ කොටකින බාලෝ මේ අපි වාසය කරන භාවනා සිදු කරන මේ කිනබාලු මේ ප්‍රදේශයේ තියෙන මේ කඳුකර පන්තියේ මධ්‍ය ස්ථානයේ බොහොම ශක්තිවන්ත ඒ වගේම බොහොම විශේෂ බලයක් තියෙන ස්ථානයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අපි සතියේ පමණ කාලය මෙහි භාවනා සිදු කරනවා. ඒ ඇත්තටම අපිට අපේ මනස එකඟ කරගන්න බොහොම හොඳ ඒ සඳහා අවශ්‍ය සුන්දර පරිසරයක් මේ ස්වභාවයෙන් මේ ස්ථානයේ පිහිටලා තියෙනවා. ඒකට පසුබිම පේන ඇති මේ නීදීන් මෙහි ගිහිල්ලා ඒ වගේම එක විටක නීදීන් වැසී යනවා. එක විටක සූර්ය රශ්මිය වැටෙනවා. බොහොම ලස්සන සුන්දර පරිසරයක් අපි අකමැටම ආරාධනා කරනවා මේ මැලේසියාවට විදි මේ සභා කියන ප්‍රදේශයට ඇවිල්ලා ඔබත් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නිස්කලංක භාවය විඳගන්න අපි අතවසෙන්න දැන් දවස් දෙකක පමණ කාලයක් මේ භාවනා කටයුතු යෙදුණු අපේ සිත එකල කර ගැනීම මනස ශක්තිමත් කර ගැනීම කටයුතු වල නියමනවා. අපි හිතුවා ඔබ සමග අපි ලබන ආස්වාදයේ දිනගත හොඳයි කියන නිසා තමයි පිටිගිරිය පොඩ ඉදිරියට ගන්න.